බලන්න අත මම මොකටද කියලා මේ විදිහට ජීවත් වෙන්නේ. ඒ ළමයි මං ගැන පොඩ්ඩක්වත් කැක්කුමකින් බලන්නේ ඔව්. රටේ ඉන්නකම් අම්මේ කෑවද? අම්මේ බිව්වද? අම්මේ බර වැඩ කරන්න එපා. මහන්සි වෙන්න එපා. බෙහෙත් ටික වෙලාවට බිව්වද? ඔන්න ඔය විදිහට තමයි හැම වෙලේම කෝල් කරුවේ. මම හිතුවා කී මුන්ට මන් නැති පාළු දැන්නව ඇති. ඒකන්නේ හැම වෙලේම කෝල් කරන්නේ කියලා. එහෙම හිතලවත් නෙමෙයි කෝල් කරලා තියෙන්නේ. සල්ලි වලට තියෙන කෑදරකමට මං දහ දුක් විඳලා හම්බ කරනවා නේ ගිහිල්ලා. ඔව්. ඒ කෑදරකමට තමයි මම කොච්චර හරි කෝල් ගන්නෙ මේ. සනීපෙන් ඉඳගෙන වැඩ ටික කරනවාද කියලා බලන්න. නැත්තම් අංකේ මට ඊ සීනි වැඩි වෙලා හොඳටම අමාරුයි. ඊට පස්සේ ඕ මං කිව්වා අනේ පොඩි පුතේ මාව එක්කරගෙන ඵලයන් ඉස්පිරිතාලේ. මට හරි අමාරුයි. නැත්තම් මේ බෙහෙත් තුඩුවට ගිහිල්ලා බෙහෙත් ටික ගෙනල්ලා දීපන් කියලා. මං කියනවා මම මේ දැන් 7000 විතර වියදම් කරලා සපතු දෙකක් අරගෙන ආවේ අම්මේ. මගේ අතේ සල්ලි නෑ ඕවට. මට ඕවට නාස්ති කරන්න කාලයකුත් නෑ කියනවා. මම කොහොමද කියන්නකෝ මේව ඉවසගෙන ඉන්නේ. කියන්නේ මුන්ට මාව බරක්. මම වෙනුවෙන් මට බෙහෙත් තුන්ඩුව ගෙනල්ලා දෙන්න විදියක් නෑ මුන්ට. තුන්ඩුවට බෙහෙත්. ඕ කාලයක් නැහැලු මුන්ට. වෙන එකක් තියාක වෙනස්කම් කොච්චරද කියනවනම් දැන් ඊයේ මම පත් බෙදාගත්තා. පොඩි දුව එකී කියනවා ඉඳගෙන අම්මේ වැඩි වද්ද ගන්න එපා. මේ අම්මා දැන් වැඩක් කරන්නෙත් නෑ. ඔය කකා ගෙදරට වෙලා ඉන්න එකනේ කරන්නේ. ඒකින්ද ඇඟ මහත් වේලු. අර හින්දෙකට මගෙන් දැන් කිසිම වැඩක් නෑ මුන්ට එතකොට. කිසිම වැඩක් නෑ මුන්ට මගේ. ඕ ඒකත් මේගොල්ලන්ට පාඩුයි. මං කන බත් කටත් පාඩුයි. රටේ ඉන්නකම් දෙවියන්ට වගේ කතා කරනවා සලකනවා. සල්ලි ටික සූරගෙන ඔක්කොම ඉවරනාට පස්සේ මං සීනි වැඩි වෙලානේ අක්කිය ආවේ. නැත්තම් මං තවත් ඉන්නවා. ඇත්තට මට කතා කරලා දැන් උනත් ආයි යන්න හිතෙනවා. මේ අමාරුකම් ටික තියෙන හින්දා මං ආවේ. සීනි වැඩි වෙලා ඉන්නසු කන්නේම පාන් පිටි වලින් හදපු රොටි පරාට ඒ වගේ වනේ කන්නේ. ඉතින් මට ඒව කාලම මේ අපිට බත් කටක්වත් කන්න නෑ. ඒව කාලම මේ සීනි වැඩි උනේ. ලෙඩ උනේ. මේ අත් දෙක ඉවරයි. ඒ මිනිස්සුන්ගේ රෙදි හොදලා වලන් හොදලා මං අත් ගිවනකම් වැඩ කෙරුවා. මුන්ට දැන් මේ විශාලට මේ ගේ හදලා තියෙනවා. ওই විශාලට ගේ හදලා තියෙන්නේ මගේ දුක් මහන්සියමුනේ. අර මනුස්සයත් ලෙඩ අඩු කානේ මනුස්සටම කොකර ගන්නත් බෑනේ. ඉතින් මගේ මහන්සියම තමයි මං ওই රට ගිහිල්ලා සල්ලි හම්බ කරලා ගියේ හැදුවේ. දැන් ඒකත් මුන් කියන්නේ නෑ ලොකු කෙල්ල ඊයේ කියනවා බලන්නකෝ ඒ අම්මා ආපු දවසේ ඉඳලා මේ අපේ නිදහසට බාධාවක් නේ. අපිට නිදහස ජීවත් වෙන්න අමාරුයි. කොයිකට ඇඟිලි ගහනවා අරක හොයනවා මේක හොයනවා. මේ ඔව් ඒගොල්ලන්ගේ දේවල් මම හොයනවලු. නිදහසට බාධාවක්. ඔච්චර සාගරයක් වගේ අක්කේ මගේ දුක් මහන්සියෙන් ඔය ගේ හදලා තියෙන්නේ. ඒ වුණාට මම ඉන්නේ අර කෙරුවල තියෙන කරුවල කාමරේනේ. ඒක හද්ද අඳුරුයි. ඒකේ මෙලෝ මිනිස්සුන්ට ඉන්න බෑ. ඕ සාලට ඇවිල්ලා ටීවී එක බැලුවත් මේ මුන් තුන්දෙනාගේ මුන් දික් වෙනවා. මං ඇවිද්දත් එහෙමයි. දැන් ওই වැඩ ඇරලා එහෙම මුන් තුන්දෙනා එනවනේ අපේ ගෙදර. එනකොට වැඩ ඇරලා දැන් ගෙදර එනවනේ. කතා කරන්න දෙයක් මගේ පපුවරි දෙනවා. මේ අවත වෙනකොට උන් රස එක එක කෑමින් අරගෙන ඉන්නේ එනකොට
මට මෙච්චර කියලා දෙන්නේ අම්මට සීනි. ඕ එහෙමයි හරි වෙනස්කම. සීනි තමයි. සීනි වලට ಗುಣ කෑම බීමක් තියෙනවනේ අක්කේ. සීනි වලට ಗುಣ කෑම මුන් කිසි දෙයක් හොයලා බලන්නේ නැහැ. අම්මා උනා දැන් වැඩ ඇරලා ආපුවම කට්ටිය කාමරසට රිංග ගන්නවා ෆෝන් අරගෙන. මගේ දිහා හැකෙట్లా බලන්නේ මං අනේ තනි වෙලා. ගේ ඇස්සේ තනි වෙලා. එක කතා බහ කරන්නේ. උන්ගේ පාඩුවේ කාමරවල. ඕ එදා මට හුස්ම හිර වෙලා මතකද අක්කට? අක්කා යන්තම් එබිල බැලුවේ නැත්තම් මැරෙනවා. මුන් බලන්නේ නෑ පොඩ්ඩක් මං ගෙනත්. දැන් නම් හොඳ පාඩම් අක්කේ මට තිබුණේ මුලින්ම රට යනකොට මට කියන දානක් පුතේ දාගන්න. එම්නම් මුණුත් දෙකට නැමිලා තාමත් ඉන්නවා ආදරේ. ඔව් සල්ලි ටිකට තණ්හාවට හරියක්කේ තියෙන්නේ එහෙමයි. මුළු සේසතම රට ගියා කියලා එවන්න හොඳ නෑ ළමයිට මිනිහට කියලා. අවදාවත් හොඳ නෑ අක්කේ. Tamante කියලා කොටසක් වෙන් කරලා තියාගන්න ඕනේ. නැත්තම් මුන් ආවම බල්ලන්ට වගේ සලකන්නේ. හොඳින් රට ගිහිල්ලා ඉන්න කාන් දෙයියන්ට වගේ සලකනවා හම්බ කරගන්න ඕනි හින්දා. ආවට පස්සේ බල්ලන්ට වගේ බඩු සැලකිලි. ඒවා හොඳ පාඩම්. ලෙඩක් දුකක් වුණත් දැම්මුම් බලන්නේ නෑනේ. ඒ කියන්නේ අපේ වටිනාකමක් නෑ. අපෙන් වැඩක් නෑ. ඒකයි බලන්නේ නැත්තේ. මම මේ ළඟදිත් කඩයක් දුම්කල කඩේට ගිහිල්ලා ඇහුවා රසාවක් තියනවද කියලා. ඒ ඩිංගට එතෙන්ට ගෑනු කෙනෙක් අරගෙන නැත්තම් මම මැරෙනකන් හරි වැඩ කරනවා. මගේ වීදම් මං හොයාගන්න ඉතින් මිනිහටත් ගානක් නෑ අක්කේ. උට නම් උන්නත් එකයි නැතත් එකයි වගේ. උනුත් එනවා හම්බ කොනොද නැන්ද මන් දන්නේ වීගන කාගෙන ඔගේ ඇවිදින්න ඉන්නවා. උන්ට ගානක් නෑ. මං හරියට පිටස්තර මිනිහෙක් රට ඉඳලා මේ ගෙදරට ආවා වගේ. එහෙමයි. වැඩක් නෑ අක්කේ. මේ ජීවිතේ දැන් කල කිරලා මට මේ දරුවෝ ගැන දනුවන්න වෙනස්කම්. ටික කල්පනා කරලා මම මේ තවත් වැහැරි ලෙඩ වෙනවා. ඕ